ලෝය කෙනෙක් වෙන්න ඔයත් ආසාවෙන් ඉන්නවා නම් මේ පණිවිඩය ඔයාට වැදගත්. ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මුලින්ම O level English සබ්ජෙක්ට් එකට ඔයාට C පාස් එකක් තියෙන්න ඕන. ඒ වගේම සිංහල හෝ දෙමළ භාෂාව සඳහා ඔයාට C පාස් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. A level result ගැන කතා කරාම ඔයාට අවශ්‍ය වෙන්නේ C2යි S1ක්. ඉතින් ඕනම ස්ට්‍රීම් එකකින් A level කරපු කෙනෙක්ට මේ ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් එක්සෑම් එකට අයදුම් කරන්න පුළුවන්. ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් එක්සෑම් එකට ඇප්ලයි කරන්නේ මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදියට. මාර්තු මාසේ 17 ඉඳලා අප්‍රේල් මාසේ 16 වෙනිදා වෙනකන් ඔයාට ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේ ගැන වැඩිදුර විස්තර ඔයාට ලෝ කොලෙජ් වෙබ්සයිට් එකෙන් දැනගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තොරතුරු ගැන දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න.